හෝ මේක චුට්ටක් බලලා මල්ලා. ආණ්ඩුව හිතනවා විපක්ෂයේ වර්ධනය කරාම ආණ්ඩුවට අවුරුදු 5 නෙවෙයි 20ක් යන්න පුළුවන් කියලා. නෑ ඒක වැරදි. ඔහොම මර්ධනයෙන් ඉස්සරහට යන හදපු කිසිම ආණ්ඩුවක් සාර්ථක වුණේ නෑ. නෑ මොලයා කියනවා විපක්ෂය මර්ධනය කරන කිසිම ආණ්ඩුවකට හරියන්නේ නැල්ලු. නාමලියෝ. ඔබ කියන්නේ එතකොට සුනාමියේ ඉඳන් ඊට පස්සේ පාස්කු ප්‍රහාරය රටේ ආර්ථිකය බංකොලොත් වීම දක්වා කිසිදු දෙයකට ඒ අතර කාල පරාසය තුල මේකේ කොච්චරනම් නඩු ෆයිල් බැහිලා තිබ්බද? ඒ කියන්නේ නඩු දානවා එච්චරයි. ඉතින් දැන් මේ ෆයිල් එකකින් එක ඇදිලා ඒ නඩු උඩට ඇවිල්ලා නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒකට උඹ කියන්නේ මර්ධනය කරනවා කියලාද? ඒකට උඹ කියන්නේ මර්ධනය කරනවා කියලා. එතකොට උඹ කියන්නේ උඹලගේ තාත්තා වගේ බඩුත් එක්ක අහු වුණාම ගිහින් බදාගත්තාම තමා හරි කියලාද? එතකොට ඒකටද නීතිය ක්‍රියාත්මක කරනවා කියන්නේ. කාලයක් ඇඬුවා කෝ අල්ලනවා කෝ අල්ලන්නේ නැහනේ කියලා. දැන් නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සේ මුන් සෙට් එකම එකතු වෙලා ඊට පස්සේ යන්න තමයි මෙන්න මර්ධනය කරනවෝ විපක්ෂයේ මර්ධනය කරනවෝ මොකක්ද යකෝ කියන්නේ? එකක් කියපන්කෝ. දැන් උඹලා වැරදි නැත්තම් කිසි අවුලක් නැහනේ. දැන් මෙහෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් අරන් නඩු එකිනෙක ඇහිද්දී ඒවයි කෙරවලවල් වල උඹලා හිටියා කියලා ඉතින් අපි මොකද කරන්නේ? එතකොට දැන් උඹලා ඒ කෙරවල් වල ඉන්නවා කියලා මේක නීතිය ක්‍රියාත්මක වෙන්න හොඳ නැද්ද? එතකොට ඒ පලි ගැනීමක්ද? ඉතින් ආණ්ඩුවට වැඩක් නැහැ. ඒක ඔය කෙරවල් වල උඹලා ඉන්නවද නැත්නම් වෙන කවුරු හරි ඉන්නවද? ඒ ස්වාධීන ආයතන වලට වැඩක් නැහැ ඇත්තටම. ඒ මිනිස්සු කරන්නේ මේ මිනිස්සුන්ගේ රාජකාරිය. එතකොට මේ නඩු වල කොහේ හරි කැට්ටක උඹලා ඉන්නවනම් ඉතින් ඒකට ඉතින් ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ ඉතින්. උඹලා කරගත්තේ වනේ. ඒ ඉතින් උඹලා විසඳ ගනින්නලා. බොරුවට අඬන්න එපා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කාලකන්ණි වගේ. දැන්වත් ඔය යන්න ඉන්න තැනකට වැඩක් කරගනින්නලා. මෙච්චර කාලයක් උඹලා මේ රටට කරපු දේ හොඳට ඕම ඇති. ඉතින් බුදු සරණයි.